ඔයා ජිම් එකට අඳිනව නේද පෑන්ට් එකක්? එහෙමත් නැත්නම් යෝගා ක්ලාස් එකට යන්න නැත්නම් ගමනක් යන ලෙගින්ස් එහෙම අඳිනව නේද? ඒ ලෙගින්ස් ගන්නකොට ඔයා නිකමටවත් බලලා තියෙනවද ඒව හදලා තියෙන මැටීරියල් එක මොකක්ද කියලා? අපි එහෙම බලන්නේ නෑ නේද? ඒක ලස්සන්ට ඇඟට හැඩට තියෙනවා නම් අපි ඒක අනිවාර්යෙන්ම ගන්නවනේ. හැබැයි ඊළඟ පාර ඔයා ඇඳුමක් ගන්නකොට ඔයා අනිවාර්යෙන්ම ඒකේ කියා ලේබල් එක නැත්නම් මේක ඇතුලේ තියෙන අර පොඩි ලේබල් එක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ඒ ලේබල් එකේ තමයි තියෙන්නේ ඔයා අඳන් ඉන්න ඇඳුම මොන මැටීරියල් එකකින්ද හදලා තියෙන්නේ කියලා. ඉතින් අද කතාව අපි හැමෝම පාවිච්චි කරන විශේෂ මැටීරියල් එකක් ගැන. අපි කඩේකට ගිහින් ඇඳුමක් ගන්නකොට මුලින්ම බලන්නේ එක ලස්සනයිද, ඇඟට ලස්සනට තියෙනවද, ඇඳම හැඩයිද, මෙන්න මේවනේ. හැබැයි අපි නිකමටවත් බලනවද මේ ඇඳුම ඇතුලේ පොඩියට ගහලා තියෙන ලේබල් එකේ මේ ඇඳුම හදලා තියෙන මොනවා වලින්ද කියලා. ඔයා ඒක හරියට බැලුවොත් ඔයාට පෙනෙයි ඒකේ පොලියස්ටර්, නයිලොන්, ස්පැන්ඩෙක්ස් වගේ නම් ගහලා තියෙනවා. ඇත්තටම මොනවද මේ පොලියස්ටර් කියන්නේ? පොලියස්ටර් කියන්නේ නම් ස්වභාවික රෙද්දක් නෙමෙයි. මේවා හදලා තියෙන්නේ ඛනිජ තෙල් පාවිච්චි කරලා. පෙට්‍රෝලියම් කියන්නේ අන්න ඒව වලින්. මේක ඇත්තටම රසායනාගාරවල හදන ප්ලාස්ටික් වර්ගයක්. ඔයා කඩෙන් අරන් වතුර බෝතල් බොනව නේද? අන්නේ වතුර බෝතල් හදන්න ගන්න ප්ලාස්ටික් වර්ගයම තමයි මේ රෙදි හදන්නත් ගන්නෙ. මේ PET කියන ප්ලාස්ටික් වර්ගය නූල් බවට පත් කරලා තමයි මේ රෙදි හදන්නේ. ඉතින් හිතන්නකෝ සමහරක් වෙලාවට අපි දවස පුරාම ඇඳන් ඉඳලා තියෙන්නේ ප්ලාස්ටික් රෙද්දක්. ඉතින් ඇයි මේ ප්ලාස්ටික් ඇඳුම් හැමතැනම තියෙන්නේ? හේතුව තමයි මේ ඇඳුම් හදන්න යන වියදම හරිම අඩුයි. මේ රෙදි වලට වතුර උරා ගන්න නෑනේ. ඒක නිසා ඉක්මනට වේලිලත් යනවා. පොඩි වෙන්නේ නැති නිසා අයන් කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය මේ වගේ ඇඳුම් අඳින්න හරිම ආසයි. හැබැයි මේක පිටිපස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්ලාස්ටික් නිසා අපිට නොපෙනෙන විශාල අනතුරකුත් වෙනවා කියලා ඔයා දන්නවද? ඒ තමයි මයික්‍රෝ ප්ලාස්ටික්ස්. අපි මේ ඇඳුම් හොදන හැම වෙලාවකම පුංචි ප්ලාස්ටික් අංශු ලක්ෂ ගාණක් වතුරට එකතු වෙනවා. ඒවා අපේ පරිසරයට විතරක් නෙමෙයි අන්තිමට අපේ ආහාර දාමයටත් මේවා එකතු වෙනවා. තව දෙයක් තමයි මේවා ප්ලාස්ටික් නිසා දිරන්න අවුරුදු ගාණක් යනවා. ඉතින් අපි මේකට විසඳුමක් හොයන්න ඕනේ නේද? හැමදාම මේ වැඩේ කරන්න බෑනේ. එතකොට අපි මොකද කරන්නේ? ඔයාට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. ඔයා අනිත් දවසේ ඇඳුම් ගන්නකොට ලේබල් එක බලන්න මොනවා වලින්ද මේ ඇඳුම් හදලා තියෙන්නේ කියලා. 100% කපු රෙදි වලින් හරි ඕගනික් කොටන් වලින් හරි හදපු රෙදි විතරක් ගන්න try කරන්න. හැබැයි ඉතින් අපිට ජිම් එකට මේවා අඳින්න බෑනේ. ඒකට විසඳුමක් තියෙනවද? සාමාන්‍යයෙන් ජිම් එකට අඳින ඇඳුමක දාඩිය පිට වෙන ඇඟට සුවපහසු ඇඳුමක් වෙන්න ඕනේ. ඉතින් පොලියස්ටර්, නයිලොන්, ස්පැන්ඩෙක්ස් හරි ඇක්‍රිලික් හරි වෙන්නේ නැති තව මොනවද අපිට ගන්න පුළුවන් රෙදි ಜಾති? ඉතින් ඒ වගේ අයට බැම්බු ෆැබ්‍රික්, ඒ කියන්නේ උණ බම්බු වලින් හදන රෙදි. තව මෙරිනෝ වූල් වලින් හදපු රෙදි. සාමාන්‍ය වූල් කියන්නේ රස්නේ කියලානේ අපි හිතන්නේ. හැබැයි මෙරිනෝ වූල් වලින් හදපු රෙදි රස්නේ නෑ කියලා තමයි කියන්නේ. ඒවා ජිම් වලට නම් හොඳට ගැලපෙනවා කියලා කියනවා. තව ඔයාට ඕගනික් කොටන් වලින් හදපු රෙදි පාවිච්චි කරන්නත් පුළුවන්. මේක සාමාන්‍ය කොටන් රෙදි වගේ නෙමෙයි. එක්සර්සයිස් කරන අයට හොඳට ගැලපෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් තව ප්‍රශ්නයක් එනවා. ඕගනික් හරි බැම්බු වගේ රෙදිවල ගාණ මාර වැඩි. මේක ඉතින් හැමෝටම affordable නෑනේ. මම දැන් කියන්නම් පොලියස්ටර් හරි සින්තටික් හරි ඇඳුම් පාවිච්චි කරන ගමන් ඒකෙන් වෙන හානිය අවම කරගෙන අපි කොහොමද මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. පළවෙනි දේ තමයි ඔයා අඳින යට ඇඳුම නැත්නම් ඔයාගේ ඉනර්වෙයා එක හැම වෙලාවෙම කොටන් වෙන්න ඕනේ. ඔයා එළියට අඳන් ඉන්න ජිම් පෑන්ට් එක පොලියස්ටර් උනාට කමක් නැහැ. හැබැයි අපේ හැමත කෙලින්ම ගෑවෙන අන්ඩර්වෙයා එක 100% 100% කොටන් වෙන්න ඕනේ. එතකොට ඒකෙන් සමේ තෙතමනේ උරාගෙන බැක්ටීරියා ආසාදන වලින් සම ආරක්ෂා කරන්න උදව් වෙනවා. දෙවෙනි දේ තමයි ජිම් ගිහිල්ලා ආව ගමන්ම ඇඳුම් මාරු කරන්න ඕනේ. පොලියස්ටර් රෙදිවල දාඩිය බැක්ටීරියා රැඳිලා තියෙනවනේ. ඉතින් මේවා ගොඩක් වෙලා ඇඳන් ඉන්න එක නතර කරන්න ඕනේ. තුන්වෙනි දේ තමයි මේ ඇඳුම් හොදනකොට මයික්‍රෝ ප්ලාස්ටික්ස් පිටවීම අඩු කරන්න ඔයාට වොෂ් බෑග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක අතේ හොදන්න පුළුවන්. මේ වගේ රෙදි අතේ හොදනකොට මේ රෙදිවල තියෙන කෙඳි කැඩෙන chance එක ගොඩාක් අඩු වෙනවා. හතරවෙනි දේ තමයි ඔයා පොලියස්ටර් ඇඳුමක් ගන්නව නම් ඇඟට ගොඩක් ටයිට් ඒවා ගන්න එපා. ඇඟට ටිකක් ලූස් එකක් ගන්න. එතකොට ඇඟ සහ රෙද්ද අතර වාතයේ හුමාරු වෙන්න පොඩි ඉඩක් තියෙනවනේ. පස්වෙනි දේ තමයි ඔයා 100% පොලියස්ටර් රෙදි ගන්නවට වඩා පොඩි හරි ප්‍රමාණයක් කොටන් මිශ්‍ර වෙච්ච රෙදි ගන්න try කරන්න. මේ කතා කරපු දේවල් ඔයාට පැහැදිලිනේ. අනිත් දවසේ ඇඳුමක් ගන්නකොට ඒකේ පෙනුම වගේම ඒක හදලා තියෙන මැටීරියල් එකත් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් අපි අඳින ඇඳුම් අපිට එකපාරට මාරු කරන්න බෑනේ.
ඉතින් ඊළඟ පාර ඇඳුමක් ගනිද්දී 100% කොටන් රෙදි ගන්න try කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ සැපෙන් සනීපෙන් ඉන්න ඕනේ. හැමෝටම bye.